සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද අපි සූදානම් වෙනවා කින්ස් හොස්පිටල් එකේ ඉඳගෙන බොහොම වැදගත් ඔබේ ජීවිතේ වෙනස් කරන මාතෘකාවට අවධානය යොමු කරන්න. ඇත්තටම මේ අපි කතා බහ කරමින් සිටිය කාරණාවක් මේ දවස්වල ප්ලාස්ටික් සර්ජරි. නැත්නම් අට්ටිය කියනවා ප්ලාස්ටික් සැත්කම්. දැන් ලංකාවේ බොහෝ අය බලාපොරොත්තු වෙන බොහෝ අය කරන සැත්කම් මාලාවක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සමහර වෙලාවට ශරීරයේ තියෙන යම් යම් අඩුපාඩු හදාගන්න නැත්නම් රූපලාවන්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම සමහර ඇදවීම් වැඩිවීම් අඩුවීම් නිර්මාණය කරගන්නට ඒක හරි සාර්ථක විදියට ඒ වගේම තරුණ පෙනුමට හැමදාමත් ඉන්නට අවශ්‍ය වටපිටාව සම්පාදනය කරගන්න ගොඩක් අය උත්සාහ කරනවා. ඒක නිසා අද දවසේ අපි හිතුවා මේ සම්බන්ධව කතා බහ කළොත් ඔබට වැදගත් වෙයි කියලා. අද කතා කරන්නේ තරුණියන් කාන්තාවන් ගැන නෙමෙයි තරුණයන් ගැනයි කතා බහ කරන්නේ. කොස්මැටික් සර්ජරි යටතේ තමයි මේ සම්බන්ධව කතා බහ කරන. අපිත් එක්ක කතා බහට එකතු වෙලා ඉන්නවා විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන වෛද්‍යතුමා. සුබ දවසක් ඔබතුමාට. සුබ දවසක්. දැන් මේ ප්ලාස්ටික් සර්ජරි කියලා කිව්වහම කොස්මැටික් සර්ජරි ගණේ යටතේ තරුණයෝ සම්බන්ධව කතා බහ කළොත් තරුණයන්ට මේ කොස්මැටික් සර්ජරි එකක් කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ අද දැන් අපි වැඩිපුර දකින ප්‍රශ්නයක් තමයි මේ එක කන්ඩිෂන් එකක් මම මෙඩිකල් ටර්ම් එකම කියන්නම් ගයිනකොමැස්ටියා. ගයිනකොමැස්ටියා කියලා කියන්නේ පිරිමි අයගේ පපු ප්‍රදේශය නැත්නම් පියවරු ලොකු වෙනවා. අපි කියනවා මෑන් බෝබ්ස් කියලා. ඒතර මේකෙදි ගොඩක් තරුණයෝ එම්බැරස් වෙනවා. ඒ කියන්නේ ප්‍රසිද්ධ තැනකට ගිහිල්ලා දැන් පූල් එකකට නාන්න ගියත් බීච් එකකට ගියත් ඒක නේද ටී-ෂර්ට් එකක් ගාලා බෑ ෂර්ට් එකක් ගාලා බෑ. මොකද මේ පියවරු ප්‍රමාණය ලොකුයි. සමහරලාට කියනවා මේකේ ග්‍රේඩින්ග්ස් තියෙනවා. සමහරලාට ග්‍රේඩ් 3 කියලා කියන්නේ සාමාන්‍ය කාන්තාවගේ පියවර ප්‍රමාණයටම ලොකු වෙන්න පුළුවන්. ඉතින් විවිධ හේතු නිසා දැන් තියෙන ආහාර රටාව, එතකොට අපි ආහාරවල තියෙන විවිධ හෝමෝන වර්ග, ඒ වගේ දේවල් නිසා මෙන්න මේ ප්‍රශ්නේ ගොඩක් අපි හිතමු දැන් දකින්න වෙලා විදිහට 10%කට විතර ප්‍රමාණයක් අපි මේක දකිනවා. ඒතර තරුණයන්ට මේක ගොඩක් අපිට එන අය කියන්නේ ගොඩක් කියන මානසික පීඩනයක් වදාලා ප්‍රසිද්ධ ස්ථානයක හැසිරෙන්න බෑ, ලස්සන ඇඳුමක් අඳින්න බෑ. ඒතර මෙන්න මේ ගයිනකොමැස්ටියා කන්ඩිෂන් එක. යාළුවොත් එක්ක ඉන්න විදියක් නෑ. යන්න විදියන්න සෙලිබ්‍රේෂන්යක් කරන්න විදියන්න හරි අඩුම ගානේ ගෑනලා මේ යාළු කරගන්නවත් අමාරුයි. ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මෙන්න මේකෙදී ඔප්ෂන්ස් දෙකක් තියෙනවා ශල්‍ය කර්ම කරන. එකක් තමයි සාමාන්‍ය ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී කරන විදියට කැපුමක් යොදලා මේ ග්‍රන්ථිය අපිට අයින් කරන්න පුළුවන්. හැබැයි මේක තියෙන එකම ප්‍රශ්නේ තමයි එතකොට නිකන් පපුව හරහා පිහිපාරක් වගේ ලොකු කැරලක් එනවා. එතකොට ආපෝ ෂර්ට් එකක් ගැලෙව්වත් තාම මොකද්ද මේ කැරල කියලා හැමෝම දකිනවා. එතකොට හැබැයි අපි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විදියට මේ කුඩා සිදුරක් හදලා මේකේ තියෙන ෆැට් එක මුලින් අයින් කරලා ඒ වගේම සිදුරකින් ග්ලෑන්ඩ් එක අයින් කරලා මේ සත්කමක් සිදු කරාද නැද්ද කියන තැනට දකින්න බැරි තරමටම ඉතාම කුඩා සිදුරකින් මේක අපිට කරන්න පුළුවන්. මේකට අපි නම් ගයිනකොමැස්ටියා සර්ජරි එහෙම නැත්නම් ගයිනකොමැස්ටියා ලයිපොසක්ෂන් කියලා. මේක තමයි ඇත්තටම තරුණයන් විදියට මේ තරුණ කාලෙදී තියෙන ප්‍රශ්නයකට දෙන්න පුළුවන් හොඳම උත්තරය. දැන් වෛද්‍යතුමනි සමහර වෙලාවට ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා ගොඩක් අය කියනවා ඔයා තරබාරුද? එහෙම නැත්නම් ඔයාට ඕනද ඔයාගේ ශරීරය ශක්තිමත් කරගන්න? එහෙම නම් අපේ ජිම් එකට එන්න. අපි ලෑස්ති ඔයව ඒ වේලගේ වෙනස් කරලා දෙන්න කියලා කියන වෙලාවල් එනවා. එතකොට මේ ජිම් එකකින් මේ සපෝට් එක ගන්න බැහැ. හොඳ ප්‍රශ්නයක්. ජිම් එකකින් අපිට කරන්න පුළුවන් සපෝට් එක තමයි ෆැට් එක අඩු කරන්න පුළුවන්. හොඳ ඩයට් ප්ලෑන් එකකට ගිහිල්ලා හොඳට කාඩියෝ එක්සර්සයිස් කරලා චෙස්ට් එක්සර්සයිස් කරලා ෆැට් එක දිය කරලා දාන්න පුළුවන්. හැබැයි මේ ගයිනකොමැස්ටියා කියලා කියන්නේ ෆැට් එක නෙමෙයි. ඒත් මේකේ තියෙන ග්ලෑන්ඩ් එක, කියන බ්‍රෙස්ට් ටිෂු එක තියෙන්නේ. පියයුරු තමයි මේ තියෙන්නේ. ඒතර මේක අර ෆැට් එක වගේ දිය වෙන එකක් නෙමෙයි. මේක නිකන් රබර් වගේ සාමාන්‍ය ග්‍රන්ථියක්. එතට මේක කොච්චර එක්සයිස් කරත් යකට කෑවත් මේ තියෙන මේ එක කරන්න බැහැ. ඒ කියන්නේ ජිම් එක නැවතලා හිටියත් මේක වෙන්නේ. මේකේ නැවතලා හිටියත් මේක කරන්න බැහැ. අනිත් ඒක තමයි ගොඩක් තමයි ජිම් වලට යන අයටත් තියෙන ප්‍රශ්නයක් මේක. මොකද ඒගොල්ලන් ගොඩක් වෙලාට මසල් බිල්ඩ් කරන්න හෝමෝන් පාවිච්චි කරනවා. ස්ටීරොයිඩ් හෝමෝන් පාවිච්චි කරනවා. සමහර එක රිකවර් කරගන්නේ නැහැ හරියට. එහෙම වුණොත් මේ පියවරු ග්‍රන්ථිය වර්ධනය වෙනවා. ඒ වගේ ජිම් එකට කියත් ජිම් එකේ වර්කවුට් කරන කෙනෙක් වුණත් අපි හිතමු ස්ටේජ් නගින බොඩි බිල්ඩර් කෙනෙක් වුණත් මේ ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. නිකන් හිතලා බලන්න සමහර වෙලාවට ඔබට මූණ දෙන්න පෞරුෂමත්ව සමාජයේ ඉස්සරහා හිටගන්න අපහසුතාවයක් වෙන්න පුළුවන් මේ ශරීරයේ සමහර බලපෑම්. මේවා ඇවිල්ලා මේ ශරීරය ඇතුළෙන්ම නිර්මාණය වෙන කාරණා.
හැබැයි නවීන තාක්ෂණික විද්‍යාව උපයෝගී කරගෙන වෛද්‍ය විද්‍යාව ඇතුලේ මේ කොස්මැටික් සර්ජරි යටතේ ඔබට ඔබගේ ශාරීරික හැඩය ඒ විදිහට වෙනස් කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා දැන් ලැජ්ජ වෙන්න කාරණාවක් නැහැ. ඔබට එන්න පුළුවන් රෝහලට ඒ වගේ වෛද්‍යතුමා මුණ ගැහෙන්න පුළුවන්, කතා බහ කරන්න පුළුවන්. ඉතා ඉක්මනින් මේ වැඩේ කරගන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි වෛද්‍යතුමනි දැන් සමහර අයට කාරණාවක් තියෙන බයයි එන්නේ. ප්ලාස්ටික් සර්ජරියක් කරගන්න බයයි. සමහරලාට හිතනවා දැන් සර්ජරියක් කරාට පස්සේ මොන වගේ එකක් වේද දැන් හිතන්න බෑනේ මොන වගේ වෙන්නවද කියලා. ඒ වගේම තමයි දැන් වෛද්‍යතුමනි අපි කතා බහ කරනකොට සඳහන් කරා ආෆ්ටර් සහ බිෆෝර් කියලා සර්ජරි වර්ග දෙකක් තියෙනවා. අපි බිෆෝර් කෙයා කියලා කියන්නේ ඇත්තටම අපි පේෂන්ට් කෙනෙක් අපි ක්ලයන්ට් කෙනෙක් අපි ළඟට ආවම කතා කරාම ඒගොල්ලන්ට වෙන්නේ මොනවද කියන විස්තර ටික සපයනවා. සමහරවිට අපි බිෆෝර් ආෆ්ටර් කලින් කරපු පින්තූරට ඒගොල්ලන්ට බලන්න පුළුවන්. ඒතර ඒකෙදී ඒගොල්ලන්ට බලන්න පුළුවන් කොහොම වගේ ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් දෙන්නේ කියලා. ඒ වගේම සමහර ලේ පරීක්ෂණ තියෙනවා අපිට සර්ජරි කලින් කරනවා. ඒක බිෆෝර් කරන්න ඕනේ. දැන් ගලම් සමහරට ස්කෑන් පරීක්ෂණ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ වගේ මේ වගේ දේවල් කරලා අපි ආව සූදානම් කරනවා ශල්‍යකාමයට. ඒතර ඒකෙදී අපිත් එක්ක මේගොල්ලන් සතියක් දෙකක් වගේ සම්බන්ධ වෙලා ඉන්නකොට ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රශ්න නිරාකරණය කරගන්න විශ්වාසය ගොඩ ගන්න පුළුවන්. ආෆ්ටර් කෙයා කියන්නේ ශල්‍යකාර්යයක් කරලා ගෙදර ගියාට පස්සේ ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනේ? සාමාන්‍ය දෙයක් නෙමෙයිනේ. ඒතර මේකෙදි කරන්න ඕන දේවල් තියෙනවා පේන් කිලර්ස් ඇන්ටිබයොටික්ස් වගේ දේවල් ගන්න විශේෂයෙන්ම කොම්ප්‍රෙෂන් කියලා කියන්නේ අපි දැන් කුඩා සිදුරක් වලින් තමයි මේක කරන්නේ. ඒතර හැරේ ආපහු මේ හදාගන්න විශේෂ ඇඳුම් මාර්ගයක් තියෙනවා. අපිට කොම්ප්‍රෙෂන් ගාර්මන්ට්ස් කියලා. මේ කොම්ප්‍රෙෂන් ගාර්මන්ට්ස් අඳින්න ඕනේ. ඒතර ඒගොල්ලන්ගේ ඩයට් එක කොහොමද කරන්නේ? ඒගොල්ලන් ආපහු එක්සර්සයිස් වලට යනවා නම් කොයි කාලේ වගේද යන්නේ? මේ හැමදේම අපි ඒගොල්ලන්ට පැහැදිලිව ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. ඒ වගේ මර බයයි කියල සමහරකද මේක වේදනාවක්කේද බයයි හිදයිද ඇතර මේකද අපේ හමේ අර කන කුඩා කැපුම් කීපයක් විතරක් නිසා ලොකු වේදනාවක් තියෙන ශල්‍යකර්මයක් නෙමෙයි. හැබැයි ඒකට අවශ්‍ය පේන් කිලර්ස් සහ අවශ්‍ය උපදෙස් අපි දෙනවා. ඒ වගේ බය වෙන්න කාරණාවක් නැහැ. අයිත් මං කියනවා ඔබ මේ ශල්‍යකර්මයට යන වෛද්‍යවරයා බෝඩ් සර්ටිෆයිඩ් ස්පෙෂලිස්ට් කෙනෙක් නම් ඔබ ශල්‍යකර්මයට යන රෝහල ඒ අවශ්‍ය හැමදේටම නවීන උපාංග වලින් සම්බන්ධ රෝහලක් නම් ඔබට පිය යුතු නැහැ. සාමාන්‍යයෙන් කාන්තාවක් ගත්තොත් වෛද්‍යතුමනි කාන්තාවක් බොහෝ විට මේ මුහුණේ හැඩය වෙනස් කරගන්න, ඒ වගේම රැලි වැටීම් නවත්ත ගන්න, මේ වගේ ගොඩක් දේවල් කරන තරබාරුව පාලනය කරගන්න මේ කොස්මෙටික් සර්ජරි කරනවා. පිරිම් පාර්ශවය කෙනෙකුටත් මේ දේවල් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම පුළුවන්. ඉතින් මේ ගයිනකොමැස්ටියා කන්ඩිෂන් එකක් නෙමෙයි තමන්ගේ උදරයේ තියෙන මේද ප්‍රමාණය වැඩි නම් එහෙම නැත්නම් බඩේ දෙපැත්තේ තියෙන අපිට ලව් හැන්ඩ්ස් වල මේද ප්‍රමාණය වැඩි නම් ඒ වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී ඒක උපදෙස් ඒකට අවශ්‍ය ප්‍රතිකාර තියෙනවා. ඒත් මේක ඔබ කාන්තාවක්ද පිරිමියෙක්ද කියන එකේ බලපෑමක් නැහැ. ශරීරයේ හැඩය නැවත සකස් කිරීමේ ප්ලාස්ටික් ශල්‍යකර්ම සඳහා යොමු කරනවා. සාමාන්‍යයෙන් මේ වගේ සර්ජරි එකක් කරන්න කොයිතරම් විතර කාලයක් යනවද? කාලේ ඔවුන් සැත්කම ඒකන අපි හිතමු රෝගියෙක් වෛද්‍යතුමා මුණ ගැහෙන දවසේ සිට සැත්කම අවසන් වෙලා නිරෝගී පුජ්‍යලෙක් බවට සමාජයත් එක්ක ගැටෙන්න පුජ්‍යලෙක් බවට පරිවර්තනය කොච්චර විතර කාලයක්? ඒක ඩිපෙන්ඩ් වෙනවා තමන් කරන්න යන්නේ මොකක්ද කියන එක මත. අපි හිතමු සාමාන්‍යයෙන් අපි උදාහරණයක් ගත්තමු ලයිපොසක්ෂන් එකක් බඩේ ලයිපොසක්ෂන් එකක් හරි මොනවා හරි දෙයක් කරනවා නම් සාමාන්‍ය ඔබ මුණ ගැහිලා අවශ්‍ය ලේ රිපෝට්ස් ස්කෑන් රිපෝට්ස් ඒ ටික කරගෙන අපිට සතියක් දෙකක් ඇතුළත දිනයක් ලබා දෙන්න පුළුවන්. හැබැයි මේකදී අර මං කිය අපි ඊටම කුඩා සිදුරු කීපයක්කින් තමයි මේ ශල්‍ය කර්මය කරන්නේ. ඒකට සාමාන්‍යයෙන් දවස් 3ක් දවස් 5ක් අතර කාලෙකදී ඒගොල්ලන්ගේ සාමාන්‍ය රාජකාරී මට්ටමට යොමු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සති 3ක 4ක විතර ප්‍රොසෙස් එකක් මේ තියෙන්නේ. ප්‍රොසෙස් එකක් තමයි මේ තියෙන්නේ. අපි ඔබට ආරාධනා කරනවා සමහර වෙලාවට මේ අපිට තියෙන ප්‍රශ්න කොයිතරම්නම් ප්‍රශ්න තියෙනවද මේ සමාජයත් එක්ක ගැටෙනකොට මේ ප්‍රශ්නේ එන්නේ සමහර වෙලාවට යාළුවන්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නෑදෑයන්ගෙන් වෙන්න පුළුවන්. නැත්නම් ළඟම ඉන්න තව කාගේ හරි කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්. පවුලේ කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්. එහෙම ආවොත් ඒ ප්‍රශ්නට මුහුණ දෙන්නේ කොහොමද? ලැජ්ජාශීලී වෙනවා සමහර වෙලාවට නිකන් මුළු ගැන්වෙන්න බලනවා, හැංගෙන්න බලනවා, සමාජයෙන් ඈත් වෙන්න බලනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. සමාජෙත් එක්ක ගැටි ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි මේ වෛද්‍ය විද්‍යාව වෙනස් වෙලා තිබෙන්නේ. දැන්ටමත් ප්ලාස්ටික් සර්ජරි එහෙම නැත්නම් මේ ඇවිල්ලා කොස්මෙටික් සර්ජරි ලංකාවේ සිද්ධ වෙනවා. හැබැයි ඔබ නිසි සුසුකන්ලත් පළපුරුදු
විශිෂ්ට වෛද්‍යවරයෙක් තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිතව සියල්ල කරන්න පුළුවන් තාක්ෂණික භාවිතයේ තියෙන හොඳ රෝහලක් තෝරගන්න ඕනේ. ඒ විදිහට තමයි ඔබට ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරගෙන සමාජයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙන නිසා අපි ඔබට ආරාධනා කරන කිංස් හොස්පිටල් ඒ සඳහා ඔබ වෙනුවෙන් ඔබත් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා සහ වගවීමක් සහ වගකීමක් තියෙන රෝහලක් හැටියට හැම වෙලාවෙම මේ සියලු දේවල් පිළිබඳව මන අත්දැකීමෙන් කටයුතු කරනවා. ඒ නිසා ඔබට වෛද්‍යවරයා මුණ ගැහිලා කතා බහ කරලා මේ සැත්කම් කරගැනීමේ හැකියාව තිබෙනවා. අපි ඉදිරියේදී මෙවැනි කාරණා සම්බන්ධව කතා බහ කරන්න සූදානම්. වෛද්‍යතුමනි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබට ආරාධනා කරන දිගටම අපිත් එක්ක රැඳෙන්න. අපි මේ වැදගත් කාරණා ඔබට තමයි සඳහන් කරන්නේ.